Hi ළමයි කොහමද ඔයගලන්ට අයිබෝන් හැමෝටම ඉතින් ගිය පාර වීඩියෝ එකට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒක නිසා මම හිතුවා අදත් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ගිය පාර මම වීඩියෝස් දෙකක් කරා. එකක් මෙහෙට එන පියවරවල්, ඒ කියන්නේ ඇමරිකාවට නර්ස් කෙනෙක් විදිහට එන්නේ කොහොමද කියන එක ගැන සහ ඒ අවශ්‍ය පියවරවල් මොනවාද කියන එක මම පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. ඊළඟට දෙවෙනි වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරා ඔයගොල්ලෝ දැනටමත් NCLEX පාස් වෙලා ඉන්නවා නම් මොනවාද හොඳ ඒජන්සිස් මෙහෙට ඇප්ලයි කරන්න සහ ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට USA වලට RN කෙනෙක් විදිහට එන්න ඩ්‍රීම් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ දෙක බලන්න. මොකද ඒකෙන් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ වැදගත්ම පියවරක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ USA වලට RN කෙනෙක් විදිහට ලංකාවේ ඉඳන් හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ වැඩ කරන වෙනත් රටක ඉඳන් හරි මෙහෙට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පියවර ඉතාමත් වැදගත් පියවරක්. මේක තමයි CGFNS process එක. ඉතින් මම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා CGFNS process එක කියන්නේ මොනවාද? ඇයි මේක මෙච්චරම වැදගත්? ඉතින් මේකෙදි අවශ්‍ය ડોකියුමන්ට් මොනවාද? මේකට ඔයගොල්ලෝ කීයක් ගෙවන්න ඕනේද? මේකට යන කාල සීමාව මේ හැමදේම ඔයගොල්ලොත් එක්ක මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයාලා මෙහෙට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සහ ඔයගොල්ලෝ දන්න කියන කවුරු හරි මෙහෙට එන්න RN කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම දාන videos බලන්න. ඒ වගේම මොන හරි වැදගත් දෙයක් අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ videos share කරන්න. ඉතින් ඒකෙන් ඔයාලට වගේම අනිත් අයටත් උදව්වක් වෙයි ඔයගොල්ලන්ගේ සිහිනය සැබෑ කරගන්න. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CGFNS ක්‍රියාවලිය ගැන. එහෙම නැත්නම් process එක ගැන. මොකද්ද මේ CGFNS කියන්නේ? CGFNS කියන්නේ ඇත්තටම Commission on Graduates of Foreign Nursing Schools කියන එක තමයි මේකේ තේරුම. ඉතින් මේකෙන් ගොඩක්ම කරන්නේ උදාහරණයක් විදිහට ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශ, නේපාල්, ශ්‍රී ලංකාව මේ වගේ රටවල වල නර්සින් අධ්‍යාපනය කියන්නේ නර්සින් අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරපු අය ඇමරිකාවට නර්ස් කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ආයතනය මගින් කරන්නේ ඒගොල්ලන්ගේ ඩිග්‍රී එක ඇමරිකාවට ගැලපෙනවද කියලා කියන එක පරීක්ෂා කරන එක තමයි මේ ආයතනයේ මූලිකම කාර්යය. ඉතින් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ process එක කරන්න කියලා. ඉතින් මුලින්ම CGFNS එක process එකට ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඔයාලගේ account එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ CGFNS එකට එකේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ගේ account එකක් හදාගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකට log වෙන්න ඕනේ www.cgfns.org කියන වෙබ්සයිට් එකට. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ වෙබ්සයිට් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ www.cgfns. කියලා ගියාන් පස්සේ මේ විදිහට තමයි ඔයගලන්ට මේ වෙබ්සයිට් එක දැක ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මෙතන පේනවා login සහ apply කියලා account එකේ කොටස් දෙකක් තියෙනවා. login කියන්නේ ඔයාලට කලින් account එකක් තිබ්බනම් ඒකේ password username ගහලා ඔයගලන්ට මෙතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ apply කියන එකට යන්න ඕනේ. apply කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා for applicant. මෙතන තමයි මේ for applicant කියන එකේ ඒවා තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා CGFN Connect Portal කියලා. මේ පළවෙනි එකට තියෙන්නේ CGFNS Connect Portal කියන එක. ඉතින් ඒක තමයි ඒකට ගිහින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට එන්නේ මෙන්න මේ වගේ page එකක්. ඉතින් ඒකේ තියෙනවා ඔයගලන්ගේ email address එක ගහන්න. ඉතින් ඔයගලන්ගේ email address එක එතන ගැහුවාම email address එක confirm කරන්න කියලා. ඊට පස්සේ එතනත් ඔයගලන්ගේ email address එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ගේ email එකට එනවා link එකක් එක්ක email එකක්. ඊට පස්සේ ඒ link එක copy කරලා ඒ link එක through ඔයගොල්ලෝ මේ website එකට යන්න ඕනේ.
ඒත් එක්කම ඔයගලන්ට එවනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක් මම හිතන්නේ ඉලක්කම් 6කින් හෝ 7කින් යුක්ත. ඉතින් ඒක ගහලා ඔයගලන්ට ඔයගලගේ මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙද්දී ඊට පස්සේ ඔයගලගේ මුලින්ම අහනවා ඔයගලගේ පර්සනල් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ ඔයගලගේ පෞද්ගලික තොරතුරු. නම, ඇඩ්‍රස් එක, ඔය වගේ වයස, උපන්දිනය මේ වගේ විස්තර ටිකක් අහනවා. ඔය ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට අහනවා ඔයගලගේ අධ්‍යාපන තොරතුරු. ඒ කියන්නේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මොනවාද කියන එක. ඉතින් මේ කොටසදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කොහෙද නර්සින් ඩිප්ලෝමා එක හෝ ඩිග්‍රී එක කරේ, ඊට පස්සේ ඒ ඉන්ෆෝමේෂන්, ඒ ෆෝන් නම්බර්ස්, ඒ ඇඩ්‍රස් හරියටම දාන්න ඕනේ. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ වෘත්තීය සුදුසුකම් මොනවාද ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි අවුරුදු 2ක 3ක මොනවා හරි විශේෂ පාඨමාලා. ඒ කියන්නේ සයිකියාට්‍රික්, ක්‍රිටිකල් කෙයා ඔය වගේ මොනවා හරි කරලා තියෙනවද කියන එක තමයි ඒකෙන් දාන්න ඕනේ. ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඒ පර්සනල් ප්‍රොෆයිල් එකට දාන්න ඕනේ. ඉතින් මේ process එකට apply කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ මෙන්න මේ සහතික ටික. පළවෙනි එක තමයි nursing transcript එක. ඔයගොල්ලන්ට nursing school එකකින් හරි university එකකින් හරි දෙන transcript එක. ඊගාවට තමයි ඊගාව එක තමයි ඔයගොල්ලන්ගේ license එක. ඒ කියන්නේ ඔයාලා ඔයගොල්ලන්ගේ රටේ ලංකාවේ නම් nursing හරි medical council එකේ හරි registered nurse කියලා දුන්න ඒ license එක ඕනේ අනිවාර්යයෙන්ම. ඊගාවට තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ස්කූල් එකකින් දුන්න degree certificate එක හරි diploma certificate එක හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊගාවට තමයි ඔයගොල්ලන්ගේ A level සහතිකය තියෙන්න ඕනේ. ඒකේ විස්තර ටිකක් දැම්මනම් හොඳයි. ඊගාවට තමයි ඔයගොල්ලන්ගේ passport එකේ copy එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ විස්තර අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ CGFNS එකෙන් ඒකට ගැලපෙන report එකක් හදලා ඒක verify කරන්න ඔයගොල්ලන්ගේ institute එකට හරි university එකට හරි යවනවා. ඊට පස්සේ මොකද අනිවාර්යෙන් මේ හැම තොරතුරක්ම එන්න ඕනේ යුනිවර්සිටි එක හරහා තමයි. ඉතින් මේ CGFNS කියන ආයතනයේ විවිධ සේවාවල් තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම පළවෙනි එක තමයි Credential Evaluation Service. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මූලික අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ඇමරිකාවට ගැලපෙනවද කියන එක පරීක්ෂා කරන එක. ඊළඟට තමයි CGFNS program කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට NCLEX කරන්න අවශ්‍ය ATT කියන එක ලබා දෙන. ඊගාවට තමයි ඇමරිකාවේ working visa එහෙම නැත්නම් green card එකට අවශ්‍ය visa screening letter එක ලබා දෙන එක. ඊළඟ එක තමයි අනිවාර්යයෙන්ම මේ visa screen letter එක ලබා දෙන්න නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගෙන් IELTS, TOEFL හරි OET කියන මේ exam වල ලකුණු අහනවා. Credential evaluation එකට ඔයගොල්ලෝගෙන් මෙයාලා US dollars 450ක් 410ක් වගේ ගාණක් ගන්නවා. ඊළඟට ඔයගොල්ලෝගේ අධ්‍යාපන සුසුකම් බලලා ඔයාලට NCLEX කරන්න අවශ්‍ය ATT එක ලබා දෙන්නත් මේගොල්ලෝ ගන්නවා $445ක් වගේ ගාණක්. ඊට අමතරව visa screen letter එකට ඔයගොල්ලන්ට ගෙවන්න ඕනේ $665ක් වගේ ගාණක්. ඉතින් මේකෙදී ඔයාලගේ credential evaluation එකේ ගාණ විතරක් මුලින්ම ගෙවුවහම ඇති. මොකද ඔයගොල්ලන්ට agency එකක් හම්බුනොත් ඔයගොල්ලන්ට ස්පොන්සර් කරන්න ඒ agency එක ඔයගොල්ලන්ගේ visa screen letters ගන්න මේ හැම දෙයකම ඔයගොල්ලන්ගේ visa එක apply කරන්න මේ හැම දෙයකම ඒගොල්ලෝ ගෙවනවා. ඒක නිසා ඔයාලා මේ දේවල් දැම්මම කරන්න ඕනේ නැහැ. මුලින්ම ඔයගොල්ලන්ගේ credential evaluation එක විතරක් කරගන්න. ඉතින් මේ credential evaluation එකට අනිවාර්යයෙන්ම ඔයාලා ගාව මේ වෙබ්සයිට් එකට ඇප්ලයි කරද්දී ඔයගොල්ලන්ගේ account එක හදද්දී මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ nursing school එකෙන් transcript එක අරගෙන තියෙන්න ඕන. ඊළඟට තමයි nursing diploma එකේ හරි degree එකේ හරි certificate එක තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ගේ ලංකාවේ nursing council එකේ හරි medical council එකේ හරි ලියාපදිංචි හෙදියක් විදිහට ඔයගොල්ලන්ට ලැබෙන nursing registration එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
TOEFL හෝ IELTS හෝ OET වල රිසල්ට් එක තියෙන්න ඕනේ. කියන්නේ ඉංග්‍රීසි එක්සෑම් එක පාස් වෙලා ඒ වගේ රිසල්ට්ස් තියෙන්න ඕන. ඊළඟට ඇප්ලිකේෂන් ෆ්‍රී එක තියෙන්න ඕන. ඔයගොල්ලෝගේ පාස්පෝර්ට් එකේ කොපි එකක් තියෙන්න ඕනේ. මේවා තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය ඩොකියුමන්ට්ස්. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඇප්ලයි කරන්න ඕන CGFNS එකේ ඔයගොල්ලන්ගේ credential evaluation කියන process එකට. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් $400ත් 500ත් අතර ගාණක් යනවා. ඉතින් ඔයා මොන රටේද ඉගෙන ගත්තේ, මොන යුනිවර්සිටි එකේද ඉගෙන ගත්තේ, ඩිප්ලෝමා එකක්ද කරේ කියන එක මත මේ වෙරිෆිකේෂන් එකට යන කාල සීමාව වෙනස්. සමහර යුනිවර්සිටි වල ඒගොල්ලන්ගේ ඩිග්‍රී එක වෙරිෆයි කරලා ඉක්මනට එවනවා CGFNS එකට. සමහර අය මාස 6-7ක් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකට කෝල් කරලා ෆලෝ අප් කරන්න. ෆලෝ අප් කරලා මේ process එක ඉක්මන් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනින්ම වෙරිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩිග්‍රී වෙරිෆයි කරාට පස්සේ මේ CGFNS එකම ඔයගොල්ලන්ගේ නර්සින් බෝඩ් එකට ෆයිනල් රිපෝට් එකක් යවනවා. ඒ කියන්නේ ඔයා USA වල RN කෙනෙක් විදිහට ඒ ස්ටේට් බෝඩ් එකේ RN කෙනෙක් විදිහට වැඩ කරන ඔයාගේ ඩිග්‍රී එක හරිය ඩිප්ලෝමා එක හරිය වැලිඩ්ද කියන එක මත තමයි වැලිඩ්ද නැද්ද, තව ඔයා මොන හරි ක්ලාසස් ගන්න ඕනේද, මේ වගේ මේ විදිහේ රිපෝට් එකක් ඔයාගේ නර්සින් කවුන්සිල් එකට CGFNS එකෙන් යවනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔයා මේ CGFNS එක හරහාම ඔයාගේ NCLEX එකට ඇප්ලයි කරනවා නම් ඒගොල්ලෝ එහෙම රිපෝට් එකක්, ඒ කියන්නේ ඔයා මේකට එලිජිබල් කියලා ඔයාට මැසේජ් ඊමේල් එකක් හරි ලෙටර් එකක් හරි එවනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ATT එකට සල්ලි ගෙවලා ඔයාට NCLEX එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ CGFNS process එක සාර්ථක අවසන් කරාට පස්සේ ඔයාගේ වීසා ස්ක්‍රීන් ලෙටර් එක ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. හැබැයි ඔයා ඒජන්සි එකක් හයර් කරනවා නම්, ඒ කියන්නේ ඔයාට ඒජන්සි එකක් ස්පොන්සර් කරනවා නම් මේ ඒජන්සි එකෙන් ඔයාලට මේ සල්ලි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේකට යන කාල පරාසය ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට account එකක් නම් එවලෙම හදා ගන්න පුළුවන්. ඒකට විනාඩි 10ක් 20ක් එහෙම නැත්නම් පැයක් වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් ඊළඟ එක තමයි credential evaluation service එකට ඔයගොල්ලන්ගේ අඩුම තරමේ මාස 4ක් 8ක් අතර කාලයක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකට කතා කරලා මේ process එක ඉක්මන් කරන්න පුළුවන් නම් ඒ යන කාල සීමාව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි CGFNS certificate program එකට ඒකට යන කාල සීමාව ඇත්තටම ඔයගොල්ලෝ apply කරන state එකෙන් state එකට වෙනස්. මේකට සාමාන්‍යයෙන් මාස 3ත් 6ත් වගේ අතර කාලයක් යනවා. ඉතින් ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ගේ NCLEX එකට ATT එකේ වලා එක්සෑම් එක ස්කෙජුවල් කරලා මේ ටික කරගන්න ඔයගොල්ලන්ට අඩුම තරමේ මාස 6ක් විතර යනවා. හැබැයි මේකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි එක්සෑම් එක ඕනේ. මොකද ඔයගොල්ලන්ගේ CGFNS certification program එකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි එක්සෑම් එකේ ලකුණු ඕනේ. ඒක නිසා මේ ස්ටෙප් එක වෙද්දී ඔයාලා TOEFL හරි OET හරි කරලා ඔයගොල්ලන්ගේ ලකුණු අතේ තියාගන්න ඕන. ඉතින් ඇත්තටම මේ හැමදේම ඔයාලා අතින් බාර දුන්නට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉන්ස්ටිටියුට් එක හරි යුනිවර්සිටි එක හරි ඔයගොල්ලෝ කරපු ආයතනය හරහා CGFNS එකට එවන්න ඕනේ. ඉතින් මේ CGFNS process එකට යන මුළු කාල සීමාව අඩුම වශයෙන් මාස 9ක් ඉඳන් මාස 18ක්වත් වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ CGFNS එකේ credential evaluation එක කරගන්න ඕන, visa screening letter ගන්න ඕන, ඊළඟට NCLEX එකට අවශ්‍ය verification ගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඒකම US RN license එකක් ගන්න ඕන. මේ ටික කරගන්න අඩුම තරමේ ඔයගොල්ලන්ට මාස 9ක් 18ක් වගේ කාලයක් යනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ලංකාවේ යුනිවර්සිටි එකට කතා කරලා ඒ process එක ඉක්මන් කරගන්න පුළුවන් නම් මේක ටිකක් ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි වැදගත්ම දේ තමයි CGFNS එකෙන් ඔයාලගේ යුනිවර්සිටි එකට එවන ඒ forms අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකෙන්ම fill කරලා seal කරපු envelope එකක
CGFNS එකට යවන්න ඕනේ. ඒක ඕපන් කරලා හරි ඒක ඔයගොල්ලෝ අතේ ගිහින් දුන්නාට හරි එහෙම කරාට බාරගන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට CGFNS process එක ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. ඔයාලට දැනටමත් account එකක් නැත්නම් අදම www.cgfns.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ account එකක් open කරගන්න. ඊට පස්සේ මේ process එක අදම පටන් ගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. අපි මම දන්න විදිහට ඒකට උත්තර දෙන්න. ඉතින් ඕගොල්ලන්ගේ මේ American RN dream එක යථාර්ථයක් බවට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. එහෙනම් හැමෝටම